හරි. අපි යන් අපි යන් අපි යන් අටවසර පේපර්. හරි. බලන්න අටවසර පේපර් එකේ අපි ගණන් දැන් සාකච්ඡා කරලා තියෙනවා. ගණන් දෙක පත්‍රේනු ගණන් දෙකක්. හරි. මේ මාර්තු මාස පේපර් අප්‍රේල් මාස පේපර් එක යන්නේ අප්‍රේල් මාස පේපර් එකේ දෙක කොටස් ගණන් දෙකක් සාකච්ඡා. හරි. ගණන් දෙකක් සාකච්ඡා කරලා තියෙන තුන්වෙනි ගානේ ඉඳන් තමයි අද කතා කරන්න තියෙන්නේ. හරි. බලන්න තුන්වෙනි ගාන වර්ගමූලේ පාඩම ඇසුරෙන් තමයි දීලා තියෙන්නේ. හරි. බලන්න තුන්වෙනි ගාන. පුතා තුන්වෙනි ගාන ලේසි ගාන. හරි. මෙන්න මෙහෙම සමචතුරස්‍රයක් දීලා තියෙනවා මේ. මෙහෙම සමචතුරස්‍රයක් දීලා මේ සමචතුරස්‍රයක් දීලා තියෙනවා. ඔන්න සමචතුරස්‍රය. මේ පාද සමානයි. මේ පාද සමානයි. හරිද පුතා? සමානයි පාද ටික. පාද හතර සමානයි. අන්න පළවෙනියටම කියනවා A ගේ පළවෙනි කොටස. A ගේ පළවෙනි කොටස. වර්ගමූල 100 අගය සොයන්න. හරි. වර්ගමූල 100 අගය සොයන්නලු. අන්න වර්ගමූල 100 අගය හොයන්න මම ලේසි ක්‍රම කියලා දීලා තියෙනවා. 10 කියලා දන්නවා. ඉතින් අපේ කට්ටිය දැන් ඕක නිතරම හම්බෙන හින්දා දන්නවා. හැබැයි දන්නේ නැති ළමෙන් නම් මේක හොයන්නේ කොහොමද 100 වර්ගමූලේ? අග ඉලක්කම බලන්න. අග ඉලක්කම බෙදුවම බිඳුව. බිඳුව හැදෙන්න පුළුවන් ක්‍රම තියෙන්නේ බිඳුව වරක් බිඳුව පමණයි. ඒකෙන් හින්දා අනිවාර්යෙන් බිඳුව එන්න ඕන උත්තරේ. කියන්නේ එක ස්ථානෙට බිඳුව එන්න. 10 ස්ථානේ හොයාගන්න යන්න. 10 ස්ථානේ හොයන්න නම් මුල ඉලක්කම දිහා බලන්න. 1. එකේ වර්ගමූලය කීයද? එකේ වර්ගමූලය 1. එකේ වර්ගමූලය දාන්න ඕනේ. අන්න උත්තරේ කීයද? 10. යන් අපි දෙවෙනි ප්‍රශ්නෙට 2 ගුණ කිරීම 3 එයාගේ වර්ග දැම්ම වර්ගමූල සුළු කරන්න. අනේ බලන්න මේක කොච්චර ලේසි ගානක් අනේ. මේ වර්ගයේ වර්ගමූලය මොකද්ද වෙන්නේ පුතා? වර්ගයේ වර්ගමූලය කැපිලා යනවා. වර්ගයේ වර්ගමූලය කැපිලා යනවා. එතකොට උත්තරේ 2 ගුණ කිරීම 3යි. දෙවරක් 3 6යි. දෙවරක් 3 6යි. ඉතාමත් ලේසි. හරි. වර්ගමූලයට වර්ගය කැපිලා යනවා. වර්ගයේ වර්ගමූලය කපලා දාන්න පුළුවන්. මම කලින්ම කිව්වා ඒක. හරි. මෙන්න මේක 441 කියන එකේ නා වර්ගමූලය ප්‍රථමක සාධක භාවිතයෙන් හොයන්නලු. අන්න බලන්න දන්නේ නැති කෙනෙක්ට ඔන්න 441 වර්ගමූලය හොයන්න ප්‍රථමක සාධක භාවිතය. දෙකෙන් බෙදන්න ඉස්සෙල්ලා පළවෙනි ප්‍රථමක සංඛ්‍යාව. දෙකෙන් බෙදෙනවද? බෙදෙන්නේ නැහැ නේ පුතා. ඒකෙන් හින්දා දෙකෙන් බෙදලා බෑ. තුනෙන් බෙදෙනවද බලන්න 4 4 8යි කියන්නේ මේ තුනෙන් බෙදෙනවා. 3 ඒවා 1යි එකක් ඉතුරුයි 14 3 ඒවා 4යි 4 වරක් 3 12යි දෙකක් ඉතුරුයි 7යි 7යි 4යි 11යි 12යි තුනෙන් බෙදෙනවා. තුනෙන් බෙදන්න 14 3 ඒවා 4යි 4 වරක් 3 12යි දෙකක් ඉතුරුයි 24 9යි. තුනෙන් බෙදෙනවද 9යි 4යි 13යි තුනෙන් බෙදෙන්නේ නැහැ 7ෙන් බෙදෙන්නේ ආයිමත් 7ෙන් 49ට 7 ඒවා 7යි 7 7ෙන් බෙදුවම් 1යි. මෙන්න ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන ඉවරයි පුතා දැන්. ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගත්තනේ. දැන් කරන්න තියෙන්නේ මේ ටික ගුණිතයක් විදියට ලියන්න. 3 ඉලක්කම් දෙකක් ගුණ වෙලානේ. හැබැයි දෙන්නෙක් ඉන්නවනම් අපි ගන්නෙ එක්කෙනයි. දෙන්නෙක් ඉන්න තැන් වලින් අපි ගන්නෙ එක්කෙනයි. මේ 7 ඒවා දෙන්නෙක් ඉන්නවා 7 ඒවා එකයි ගන්න. අන්න 7 වරක් 3 කීයේ 21 තමයි උත්තරේ. වර්ගමූලයගේ එන්නේ 21. හරි. දෙන්නෙක් ඉන්න තැනින් අපි ගන්න එක්කෙනයි. 3 ඒවා දෙන්නෙක් හිටියා හැබැයි ගන්න එක්කෙනයි. 7 ඒවා දෙන්නෙක් හිටියා හැබැයි ගන්න එක්කෙනයි. හරි. ඔන්න A කොටස. මෙන්න B කොටස තමයි මේ සමචතුරස්‍රය ඇසුරෙන් අහලා තියෙන්නේ. හරි. සමචතුරස්‍ර ඉඩමක වර්ගඵලය වර්ග මීටර් 900ක් වේ. අන්න පුතා මේකේ වර්ගඵලය කීයේ කියනවායි? වර්ගඵලය වර්ග මීටර් 900යි. හරිද? වර්ගඵලය වර්ග මීටර් 900යි කියනවා. ඔන්න එහෙනම් 900 නම් කොහමද හදන්නේ? ඔන්න 900යි. 900 නම් මොකද්ද කරන්න ඕන? 900යි අපෙන් අහන්නේ පැත්තක දිග. ඉඩමේ පැත්තක දිග. මං එදත් ඔයාලට කිව්වා මේ ගිය සතිය හරි කලින් සතියක හරි කොහොම හරි කිව්වා වර්ගඵලයන් නම් පුතා එන්නේ.
හරිද? වර්ගඵලයන් නම් එන්නේ වර්ගමූලේ දාලා තමයි පැත්තට දීලා හොයන්නේ. වර්ගඵලයන් නම් එන්නේ වර්ගමූලේ දාලා. පරිමිතිය නම් දීලා තියෙන්නේ 4ෙන් බෙදලා. හරිද? වර්ගමූලය නම් දීලා තියෙන්නේ වර්ගඵලය නම් දීලා තියෙන්නේ වර්ගමූලේ දාලා. පරිමිතිය නම් දීලා තියෙන්නේ 4ෙන් බෙදලා. හරි? මෙතන දීලා තියෙන වර්ගඵලය යන්නේ නම් පුතා වර්ගඵලය නම් දීලා තියෙන්නේ මේකේ වර්ගමූලේ දාන්න. පළවෙනි ප්‍රශ්නේ දුන්නේ 900 වර්ගමූලේ දාන්න තියෙන්නේ. 900 වර්ගමූලේ දාමු තියෙන. දාන්නේ කියන එක දාන්න බෑ. 900 වර්ගමූලේ. මම අර කිව්ව ක්‍රමයට හොයමු. එක ස්ථානයේ අගය. මෙන්න එක ස්ථානයේ අගය තියෙන බිඳුව. හරි. අන්න බිඳුව නම් එන්න ඕන බිඳුව. බිඳුවරක් බිඳුවනේ. බිඳුවෙන් ඊට පස්සේ බලනවා 100 ස්ථානයකින් තියෙන එක. ඒ කියන්නේ 10 ස්ථානෙට එන එක. හරි. 9 වර්ගමූලේ 9 වර්ගමූලේ කීයද? 30. අන්න අපිට උත්තර එනවා කීයද? 30යි. පැත්තක දිග සෙන්ටිමීටර් 30. පැත්තක දිග සෙන්ටිමීටර් 30. ඒකකේ දාන්න අනිවාර්යයෙන්. සෙන්ටිමීටර් නෙවෙයි තිබ්බේ මීටර් නේ. මීටර් 30. පැත්තක දිග මීටර් 30යි. අර දෙවණියට යන දෙවණි එක ඔන්න. කෑ ගන්න මේ කෑ ගහන්නත් ඒක ඔන්න. කියවෙනව කෑ ගහන්න. හරි පන්ති කරලා කරලා මේ වීඩියෝ කරනකොට මේ අර ෆිසිකල් පන්ති වල ඉඳලා කෑ ගහන්න එපා කියලාත් කියනවා. හරි. මේ පුරුද්දට ගිහිල්ලා දැන් කෑ ගහනකොට කෑ ගහන්න එපා කියනවා ඒක කෑ ගහනවා. හරි. දෙවෙනි ගාන බලන්න. ඉඩමේ පරිමිතිය සොයන්නලු. අන්න පුතා ඉඩමේ පැත්තක දිග දන්නෝ 30යි කියලා. 30 ඒව 4ක් නේද මේකේ පරිමිතිය? 30යි 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 30යි. 30 ඒව 4ක්. ඔන්න 30 ඒව 4ක් ගුණ කරන්න ඉතින්. 30 ඒව 4ක් කීය? 4 වරක් 3 12යි 120යි. මීටර 120යි පරිමිතිය. පරිමිතිය මීටර 120. තුන්වෙනි එක. ඔන්න තුන්වෙනි එකේ කියන්නේ මෙතනින් හදන්නම් තුන්වෙනි එක. පේනෝනේ. ඉහත ඉඩම වටා කම්බි පොටවල් 4 ගැසීමට අදහස් කරනවා. මේකේ පරිමිතිය 120යි. එතකොට 120 ඒවා කීයක්ද? 4ක්. එක කම්බි පොටන්නේ 120ක් වෙන්නේ. කම්බි පොටවල් 4ක් ගහනකොට 120 ඒවා 4ක් වෙන්න බෑනේ. කම්බි පොටවල් 4ක් ගහන්න කොච්චර කම්බි මීටර ගණනක් යනවද? 120 ඒවා 4ක්. 12 වරක් 4 48යි. 12 වරක් 4 48යි. අන්න මීටර් තව අගට බිඳුවක් එනවා. මීටර් 480ක් යනවා. හරි. මීටර් 480ක් ඕන පුතා මේක වටේට ගහන්න කම්බි ගහන්න. මේක වටේට කම්බි ගහන්න මීටර් 480ක් ඕන. හරිද? කම්බි මීටරයක මිල රුපියල් 28ක් නම් අවශ්‍ය කම්බි සඳහා වැය වෙන මුදල. අන්න මොකද්ද කරන්න ඕන? 480 ගුණ කරන්න ඕන 28. එක මීටරයක් නේ 28ක් වෙන්නේ. එතකොට එක මීටරයක් පුතා 28ක් වෙනව නම් එක මීටරයක් 28ක් වෙනව නම් මීටර් දෙකක් හොයන්න. 28 ඒව දෙකක්. මීටර් 3ක් හොයන්න 28 ඒව 3ක්. මීටර් 480ක් හොයන්න 28 ඒව 480ක්. අන්න 28 ගුණ කරන්න 480. 48 ගුණ කරා නම් හරි 28. 48 28න් ගුණ කරා නම් හරි අගට බිඳුවක් දාගමු පස්සේ. 8 වරක් 8 64න් 4 6ක්. ඉතුරුයි 8 වරක් 4 32යි. 32යි 6යි 30යි. දෙවරක් 8 16න් 6 එකක්. ඉතුරුයි දෙවරක් 4 8යි 1යි 9යි. 4යි 8යි 14න් 4 එකක් ඉතුරුයි 9යි 3යි 9යි 4යි 13. මොන උත්තරේ කීයක් එනවද? 1344යි. අගට බිඳුවක් එනවා. හොඳයි අර බිඳුව. රුපියල් 13440ක් වියදම් වෙනවා. රුපියල් 13440ක් වියදම්. හරි නේද? 28 480න් ගුණ කරන් එන ඕනේ 13440ක්. 13440ක් එන්න ඕන. ඔව් 13440ක්. ඔන්න ගාන හදාගන්න. ලේසි ගානක් මේක. හොඳේ. අමාරුවක් නෑ. පොඩ්ඩක් කල්පනා කරලා හදන්න තියෙන ලේසි ගානක්.
හරි. හරි අපි යන් ඊළඟ ගානට. හතරවෙනි ගාන. මහා පොදු සාධකයේ එහෙම හොයන්න තියෙන්නේ. හතරවෙනි ගානේ මහා පොදු සාධකයේ එහෙම හොයන්න තියෙන්නේ. හරි බලමු. ගොඩක් කට්ටිය වරද්ද ගන්න ගානක් මේ. එච්චර අමාරු ගානකුත් නෙමෙයි මේක මේ. ඔක්කොට ඔයාලා හිතුවට මේ අමාරුයි කියලා. හරි. බලන්න හතරවෙනි ගාන. මහා පොදු සාධකය සොයන්න පළවෙනි ප්‍රශ්නේ. මෙන්න මේක දීලා තියෙන මේ 4යි ax 6යි abx ඔන්න මේ දෙක වෙන වෙනම ලියා ගන්න පුතා ඉස්සෙල්ලා. හරි 4යි ax නම් 4යි ax කියලා ලියා ගන්න. 4 ලියන්නේ කොහොමද? 4 ප්‍රථමක සංඛ්‍යා වලින් ලියන්න ඕන. 2 ගුණ කිරීම 2. එහෙම බැරිනම් බෙදලා බලන්න. ගුණ කිරීම a ගුණ කිරීම x. 6යි abx කොහොමද ලියන්නේ? 6 ලියන්නේ 2 ගුණ කිරීම 3 කියලා. හරිනේ ප්‍රථම සංඛ්‍යාවලින්. තව a අකුරක් ගුණ වෙලා තියෙනවා, තව b අකුරක් ගුණ වෙලා තියෙනවා, තව x අකුරක් ගුණ වෙනවා. ඔන්න ඔකට දැන් පුතා විහිදුවා ලිවීම කියලා කියන්නේ. හරි. ඔය තියෙන විහිදුවා ලියලා. හරිනේ? ඔය තියෙන විහිදුවා ලියලා තියෙන්නේ. හරි. ඔය විහිදුවා ලියලා තියෙන්නේ. නේ? ඔය විහිදුවා ලියලා තියෙන්නේ. හරි. ඔන්න මේකේ දැන් මහා පොදු සාධකයේ හොයන්න කියන්නේ. මහා පොදු සාධකයේ හොයන්නේ කිව්වම ඉන්න ලොකු කට්ටිය. ඒ කියන්නේ දෙන්නගෙම ඉන්න කට්ටිය ඉස්සෙල්ල තෝරගන්න. කවුද පුතා දෙන්නගෙම ඉන්න කට්ටිය? දෙකේ ඉලක්කමක් ඉන්න ඕන දෙන්නගෙම දෙකේ ඉලක්ක. තුනේ ඉලක්කමක් දෙන්නගෙම ඉන්නවද? නෑ. ඒ අකුරක් දෙන්නගෙම ඉන්නවද? ඉන්නවා. ඒ අකුරක් ඉන්නවා. x අකුරක් ඉන්නවද දෙන්නගෙම? දෙන්නගෙම x අකුරකුත් ඉන්නවා. ඔන්න දෙන්නගෙම ඉන්න කට්ටිය තෝරගන්න තියෙන්නේ. ඔන්න මහා පොදු සාධකේ. හරි. ලිව්ව මහා පොදු සාධකය. පොදු සාධකය. අන්න දෙකේ ඉලක්කම් දෙකෙන් එක දෙකේ ඉලක්කමක් ගන්න. A දෙකෙන් එක A කෙනෙක්. X දෙකෙන් එක X කෙනෙක්. 2යි X තමයි මහා පොදු සාධකය. ඉතාමත් ලේසි ගණන් මේ. හරි. අපි යන් දෙවෙනි ගානට. බලන්න දෙවෙනි ගානේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. මහා පොදු සාධකයේ එක් සාධකයක් වන පරිදි සාධක දෙකක ගුණිතයක් ලෙස දක්වන්න. සාධක දෙකක ගුණිතයක් විදිහට ලියන්න කියන්නේ මේක. මහ ලොකු දෙයක් නෙවෙයි පුතා. 24යි ax ධන 16යි a වර්ග b ධන 8යි a. තුන් දෙනාටම පොදු කෙනෙක් එළියට ගන්න කියලා කියන්නේ ඔය. තුන් දෙනාටම පොදු ඉලක්කම් වලින් තුන් දෙනාටම පොදු කවුද? 24ක් බෙදෙන 16ක් බෙදෙන 8ක් බෙදෙන. ලොකුම කෙනා කවුද? 24ක් බෙදෙන 16ක් බෙදෙන 8ක් බෙදෙන ලොකුම කෙනා කවුද? 8. ඔන්න වරහණක් දාලා ගන්න 8ක් එළියට. හරි. තව ඒ අකුරකුත් පොදුයිනේ. ගන්න ඒ අකුරකුත් එළියට. හරි. දැන් ඔන්න 24 මෙතන තිබ්බේ. දැන් ඔන්න පොදු කට්ටිය ගත්ත එළියට. හරිනේ. ඉලක්කම් වලින් පොදු 8 ඉලක්ක. අකුරු වලින් පොදු ඒ අකුරු. ඔන්න 24 බෙදන්න 8ෙන්. 24 8ෙන් බෙදුවම කීයේ 3යි. අන්න ඒ ගියානේ දැන් ඉතිරි කවුද? x විතරයි. 16 බෙදන්න 8ෙන්. 16 8ෙන් බෙදුවම 2යි. ඒ දෙන්නෙක් හිටිය එක්කෙනෙක් ගියා තව එක්කෙනෙක් ඉතිරි. තව b කෙනෙකුත් ඉන්නවා පිටිපස්ස. ධනයි ධනයි බෙදුනන් පස්සේ ධනයි. අන්න 8 8ෙන් බෙදුනම් 1යි. 1 ලියන්න ඕනේ නැහැ. ඒත් ගියානේ පුතා. ඒක හින්දා 1 ලියන්න වෙනවා. හරි. 8 8ෙන් බෙදුනම් 1යි. ධනයි ධනයි බෙදුනේ ඒක හින්දා ධන 1යි. ඔන්න ඕක තමයි සාධක දෙක ගුණයක් ලෙස. හරි. මෙන්න වරහම් සාධක වලට වෙන් කරනවා කියන්නේ ඔන්න ඔය වගේ එකට. සාධක දෙක ගුණයක් විදිහට ලියපුවා. හරිනේ. පොදු කෙනෙක් එළියට ගන්න තියෙන්නේ. දෙන්නටම පොදු දෙන්නේ සෝරි. තුන් දෙනාටම පොදු එක්කෙනෙක්. එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්. දැන් මෙතන දෙන්නේ 8ක් පොදුයි, ඒත් පොදුයි. තව x අකුරකුත් හිටියා x අකුරක් පොදුයි. හරි. එහෙම වෙන්න පුළුවන්. ඔන්න එහෙම එළියට ගත්තා. පරන්න ජුලියට් ටික අරන්. හරි. ඔන්න පුතා හදාගන්න.
හරි. අපි යන් තුන්වෙනි කොටස. මෙන්න තුන්වෙනි කොටසේ අහන ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ සාධක දෙකක ගුණිතයක් ලෙස ලියා දක්වන්නලු. අනේ මෙන්න මෙහෙම දීලා සාධක දෙකක ගුණිතයක් විදියට ලියන්න. මෙන්න බලන්න කොච්චර ලේසිද කියලා. දෙන්නටම පොදු කෙනෙක් ගන්න පුතා එළියට. දෙන්නටම පොදුයි කවුද? පහ. මෙතන ඍණ තියෙන ඉඳ අනිවාර්යෙන් ඍණ උත්තරයක් ගන්න ඕනේ එළියට. හරි. වරහණක් දැම්ම එළියට ගත්ත පහ. තව ඉංග්‍රීසි අකුරු පොදු නැහැ. ඒකින්ද තියෙන්නේ. පහ පහෙන් බෙදුවම් 1යි. තව x කෙනෙක් ඉතිරි. ඍණයි ඍණයි බෙදුනනම් ධන එන්න ඕනේ. ඒක හරියි. 20 පහෙන් බෙදුවම් 4යි. තව පිටිපස්සෙන් y කෙනෙක් ඉන්න හොඳේ. ඍණයි ඍණයි බෙදුනනම් පස්සේ ධන. අන්න බලන්න. ඔන්න ඕකට ඉතින් දඟලන්නේ උත්තර. ඔන්න ඕකට තමයි දඟලන්නේ. හරි. මේ 5යි දෙන්නටම 5ක් පොදුනේ ඒකයි මම 5ක් එළියට ගත්තේ. දෙන්නටම 5ක් පොදුින්ද තමයි 5ක් එළියට ගත්තේ. හරි. අන්න 5ක් එළියට ගත්ත මොන 5ක්ද ගන්නෙ? ඍණ 5ක්. ඒ මෙතන ඍණ නැති. මෙතන ඍණ තියෙනවා නම් ඍණ 5ක් ගන්නවා. අන්න x ධන 4යි y. මේ 20 5න් බෙදුවම 4යි. පිටිපස්සේ y කෙනෙක් හිටියා. පිටිපස්සෙම ඉන්නවා. හරි. ඍණයි ඍණයි බෙදුනම පස්සේ දාන්න. උන්වහන්සේ කොච්චර ලේසි ගණන්ද කියලා. දැන් අපි හතරවෙනි ගාන. හිස්තැන් සම්පූර්ණ කරලා ලියන්න කියලා. ඍණ 6යි a ධන 8යි ab සමානයි ඍණ 2යි a අන්න වරහණ දාන්න. ඔන්න ඔය හිස්තැන පුරවන්නලු. ඉතින් බලන්නකො මේක මේ සාධක වෙන් කරන්න කියලා කියන්නේ ඔය. නොකිය කියන්නේ සාධක වෙන් කරපන් කියලා. හරි. අන්න දෙන්නටම පොදු කවුද? 8ටයි 6ටයි දෙන්නටම පොදුයි 2ක්. මෙතන ඍණ හින්දා අනිවාර්යෙන් ඍණ 2ක් එළියට එනවා. තව ඒ අකුරකුත් පොදුයිනේ ගත්තා ඒ කෙනෙකුත් එළියට. හරි වරහණ ඇතුළ අන්න වරහණ ඇතුළට එන්න ඕන කවුද? මේ වරහණ ඇතුළට එන්න ඕන කවුද? 6 දෙකෙන් බෙදලා දැම්ම මෙතෙන්ට. 6 දෙකෙන් බෙදුවම් කීයේ? 3යි. ඒ අකුර කියන්නේ 3 විතරයි තියෙන්නේ. 8 දෙකට බෙදුව දැම්ම මෙතෙන්ට 4යි. තව b අකුරක් පිටිපස්සෙන්ම ඉන්නේ. ධනයි ඍණයි බෙදුනම උත්තරේ ඍණයි. අන්න එහෙනම් වරහන්න එන්න ඕන මොකද්ද? 3 ඍණ 4යි. හරි. මේ 8 බෙදනෝ දෙකෙන් 8 දෙකෙන් බෙදුවම් 4යි. ධනයි ඍණයි බෙදුනම ඍණ 4යි. b අකුරක් පිටිපස්සෙන්ම හිටිය සහයෝගෙ තියෙන්නේ. හරි. ඒ b අකුර එහෙම මෙන්න උත්තරේ. හොඳයි. හරි. අපි යම් පස්වෙනි ගානට. ඔන්න පුතා පහේ තියෙන ලේසිම දෙයක්. හරි. පස්වෙනි ගානේ තියෙන ලේසි දෙයක්. ධාර ගණන සොයන්න. මම මේක ඇඳලා පෙන්වන්නට වඩා ලේසි වගේ පෙන්වුනම් මේ රූප සටහන දාලා නේ. අපි රූප සටහන දාලා බලමු. මේකට.
ස්ක්‍රීන් එක ෂෙයා කරලා පොඩ්ඩක් ඉන්න. අප්‍රේල් මාසේ පේපර් එකනේ. ශ්‍රේණිය අප්‍රේල් මාසේ. මෙන්න ඝන වස්තුව තියෙනවා. ඔන්න ඔයාලට පේනවා ඇති දැන් ඝන වස්තුව තියෙනවා. පේන්නේ නැති කට්ටියට තව පොඩ්ඩකින් පේන්නේ. හරි. මෙන්න ඝන වස්තුව. ඔය තියෙන පේනව නේද? පේන්නේ නැති කට්ටියටත් ඕන දැන් පේනවා ඇති. හරි. අපෙන් පළවෙනි ප්‍රශ්නය අහන්නේ දාර ගණන සොයන්න කියලා. අන්න පුතා දාර ගණන. දාර ගණන හොයමු අපි. ඔන්න දාර කියන්නේ අර ඉරි වලට. හොඳේ ඉරි ගාන කීයද කියලා බලන්න තියෙයි. හරි. ඔන්න බලමු. ඔන්න එක දාරයයි. දාර දෙකයි. දාර තුනයි. දාර හතරයි. දාර පහයි. දාර හයයි. දාර හතයි. දාර අටයි. දාර නමයයි. හරිය. දාර නම එච්චර නෙමෙයි තව තියෙනවා. දාර 10යි. දාර 11යි. දාර 12යි. දාර 13යි මේකත් ආවා. දාර 14යි මේකත් ආවා. මේ දාරෙත් ආවන් දාර 15යි. මේ දාරෙත් ආවන් දාර 16යි. අන්න පුතා දාර කීයක් තියෙනවයි? දාර 16යි. හරිද? දාර කීයද? දාර 16ක් එනවා. පළවෙනි ප්‍රශ්නේ අහන්න දාර ගන්නනේ. අන්න දාර ගන්නේ නම් කීයක් එනවයි? දාර ගණන එනවා දාර 16ක්. හරි. දාර 16ක් එනවා. දාර 16ක් එනවා. හරි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න පුතා දෙවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ 16නේ. පස්වෙනි ගානේ පළවෙනි කොටස. දාර 16. දෙවෙනි කොටසට යන් දෙවෙනි කොටසට මුහුණත් ගණන ඕන මුහුණත් ගන්න පෙන්නන්න යන්නේ. මේ දාර ටික මකන් ඉමු නැත්නම් මුහුණත් ගන්න පෙන්නේ නැහැ. ඔන්න මුහුණත් පෙන්නන්න යන්නේ. හරිද? මෙන්න මෙහෙමයි මුහුණක්. මේ පේනෝනේ මෙන්න එක මුහුණතක්. පේනෝනේ මෙන්න එක මුහුණතක්. මෙන්න දෙකයි මේ පැත්තෙන් තියෙන එක. මේ පිටිපස්සෙනුත් තියෙනෝනේ එකක් මේකයි 4යි. මේ පිටිපස්සෙන් තියෙන එකයි 5යි. මේ යටින් තියෙන එකයි 6යි. පුතා මෙන්න මේක ගන්නවද? මෙන්න මේ දාරේ ගන්නවද? මේක ගන්නවද? නෑ මේක ගන්න නෑ. ඒක මැදට තියෙන එකක්. ඒක අපිට පේන්නේ නෑ හොඳේ. මේ විනිවිද පේන හින්දා පේන්නේ. නැත්තම් මේක පේන්නේ නෑ. හරිද? හරි. දාර මුහුණක් කීයද? 1යි පිටිපස්සේ 1යි 2යි 3යි 4යි යට 1යි 5යි. මේ ත්‍රිකෝණාකාර මුහුණතක් දාරයක් නෙමෙයි. මේ ත්‍රිකෝණේ ආන්න ඒකයි 5යි 1යි 6යි. මේකයි 7යි. මේ පිටිපස්සෙත් තියෙනෝනේ එකක් මේ පිටිපස්සේ තියෙන එක. ඒකයි 8යි මේකයි 9යි. මේ මුහුණත් කීයද? මුහුණත් 8යි නේ. මේක ගත්තනේ අපි කලින්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනෝනේ. 9ක් එනෝනේ මුහුණත් 9යි නේ. මුහුණත් 9යි. මුහුණත් 9යි. හරි. ලියන්න මුහුණත් 9යි. දෙවෙනි ප්‍රශ්නේ මුහුණත්නේ. මුහුණත් 9යි. හරි. ඔන්න ඊළඟ ගාන. ඊළඟ ගානේ අහන්නේ අපෙන් ශීර්ෂ ගණන හොයන්න කියලා. ශීර්ෂ ගණන හොයමු බලන්න. ඔන්න ශීර්ෂ ගණනත් හොයමු. ඔන්න ශීර්ෂ ගණන හොයන්නේ මෙන්න මෙහෙමයි. ශීර්ෂ කියන්නේ මොනවාද? ඔක්කොම ටික එකට එකතු වෙච්ච තැන තමයි ශීර්ෂ කියලා කියන්නේ. මෙන්න මෙතන තමයි ඔක්කොම ටික එකතු වෙච්ච ලොකුම ශීර්ෂය තියෙන්නේ. 1යි. මෙතන ශීර්ෂයයි 2යි. මෙතන ශීර්ෂයයි 3යි.
මෙතන ශීර්ෂයයි 4යි. මෙතන ශීර්ෂයයි 5යි. ශීර්ෂ 5යි. ඇයි මේවා මොනවද? ශීර්ෂ නෙමෙයි. 6යි. මේකයි 7යි. මෙතන එකයි 8යි. මෙතන එකයි 9යි. ශීර්ෂක් කීයද පුතා? ශීර්ෂත් 9යි. ශීර්ෂත් 9යි. අන ලියන්න ශීර්ෂත් 9යි. තුන්වෙනි එකේ අහන්න. තීන්ත වැඩි වෙලායි. පොඩ්ඩක් ගියානේ උඩින් පැනගෙන තියෙන්නේ. තුන්වෙනි එක තුන්වෙනි එක කීයද? ශීර්ෂ 9යි. ශීර්ෂ ශීර්ෂ 9. හරි. ශීර්ෂ 9යි. අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නේ ඔයිලර් සම්බන්ධයෙන් මෙම ගණස්තුවට ගැලපෙන බව පෙන්වන්න කියලා. හරි දැන් ඔන්න අපේ ප්‍රශ්න ටික ඉවරයි. ඔන්න. දැන් අපි ආයිවත් බෝඩ් එක. හතරවෙනි ගාන. ඔයිලර් සම්බන්ධය මේකට ගැලපෙනවයි කියලා. ඔයිලර් සම්බන්ධය දැනන් ඉඳිපැයි. ඉතින් ගැලපෙනවයි කියලා පෙන්නන්න. ඔයිලර් සම්බන්ධය දන්නේ අපේ කට්ටිය. මොකක්ද ඔයිලර් සම්බන්ධය කියලා කියන්නේ? ධාර ගණනයි අන්න දැන් මුහුණක් ගණනයි ශීර්ෂ ගණනයි එකතුව ධාර ගණනට වඩා දෙකක් වැඩි. මුහුණත් ගන්නේ ශීර්ෂ ගන්නේ එකතුව මුහුණත් ගන්නේ ශීර්ෂ ගන්නේ එකතුව මුහුණත් ගණන එකතු කිරීම ශීර්ෂ ගණන සමානයි ධාරවලට වඩා දෙකක් වැඩි. මුහුණත් ගන්න කීයද 9යි. ශීර්ෂ ගන්න කීයද 9යි. ධාර ගණන කීයද දැන් අපි හෙව්ව නේද කලින් ධාර ගන්න 16යි. එකතු කිරීම 2යි. අන්න බලන්න 9 9 කීයේ 18යි. 16යි 2යි 18. අන්න බලන්න තෘප්ත වෙනෝනේ. ඔයිලර් සම්බන්ධ තෘප්ත වෙන. ඔයිලර් සම්බන්ධ බොයිලර් වගේ තෘප්ත වෙන. පස්වෙනි ගා. හරිද? පස්වෙනි ගාන බලන්න. මෙම ඝන වස්තුවේ ඇති බහුවශ්‍ර වර්ග මොනවාද? මෙන්න ඝන වස්තු මොකද? මේකනේ ඝන වස්තුව තිබුණේ. ඔන්න ඝන වස්තුව තිබිච්ච එක. ඕකේ තියෙන මේ බහුවශ්‍ර මොනවාද කියලා අහනවා. ඔන්න ඝන වස්තුව තිබුණා. ඔන්න ඔකේ ඝන වස්තුව තිබුණා. මොනවද මේකේ තියෙන ඝන වස්තුවේ මේ තියෙන මේවා? සමචතුරස්‍රය තියෙනවා. බහුවශ්‍රය. සමචතුරස්‍රය. අනිත් එක මොකද්ද? සමචතුරස්‍රයේ ත්‍රිකෝණ. සමචතුරස්‍රයේ තියෙනවා පුතා අනිත් තියෙනවා ත්‍රිකෝණ. ඔන්න. ඔන්න පස්වෙනි ගාන. ලේසිම ගානක් තිබ්බ. හරි. ඔන්න හදාගන්න. වැඩි කට්ටිය හදාගන්න. හරි කට්ටියත් හදාගන්න. හරි නම් වරද්දලා හදාගන්න වැරදි නම් හරි ගස්සලා හදාගන්න.
හරි. හරි ළමයි එහෙනම් ඔන්න අප්‍රේල් මාසේ පේපර් එක අපි සාකච්ඡා කරලා ඉවරයි. අප්‍රේල් මාසේ පේපර් එක සාකච්ඡා කරලා ඉවරයි. ඔක්කොම ගණන් ටික සාකච්ඡා කරා 1 ඉඳන් 25 වෙනකන් සාකච්ඡා කරා. ලොකු ප්‍රශ්න පහක් සාකච්ඡා කරා. ලබන සතියේ ඉඳන් අපි මැයි මාසේ පේපර් එක පටන් ගමු. හරි එහෙනම් කාට good night උත්සාහ නැහැ අපි ලබන සතියේ හම්බෙමු.